කපුට කොච්චර කෑම කෑවත් එයාට බඩ පිරීලා තියෙන්නේ විනාඩි 2ත් 5ත් අතර කාලයක් විතරයි කියලා දැනන් හිටියද. ඉතින් කපුටෙක් මුළු ජීවිත කාලෙම ගත කරන්නේ උහුල ගන්න බැරි බඩගින්නකින්. ඉතින් යාළගේ බඩ ගොඩාක් වෙලා පුරවලා තියන්න පුළුවන් විදියක් මම හොයාගත්තා. හොඳට එළඟි තෙල් මිශ්‍ර කරලා හදපු කිරිබත් යාළට කැවුවාම සාමාන්‍ය වෙලාවට වඩා ගොඩාක් වෙලා යාළගේ කුසගින්න නිවෙනවලු. සමහරු නම් එකට පහන් තිරයක් කලවම් කරලා දෙනවලු. ඒ ඇස්සේ පාර යන ආච්චි අම්ම කෙනෙක් මගෙන් අහනවා අනේ මිස්ටර් හොඳටම ග්‍රහපල ඇති නේද කියලා. පුංචි කාලේ අපේ අම්මා මගේ හඳහන බලන්න ගියාම කිව්වලු එක්කෙනෙක් මෙයාට නම් හොඳටම රාහු කේතු අරව මේවා ඔක්කොම අපල ටික තියෙනවා. හරි අමාරුවේ ජීවිතේ තැනකට එන්නම් කියලා. එදා ඉඳන් අද වෙනකම් මගේ හඳහන මං කවදාකවත් බල්ලත් නැහැ. මට ඔය මොන අපලද තියෙන කියලා මම දන්නේ නැහැ. හැබැයි මං එක දෙයක් දන්නවා. තමන්ගේ මහන්සියෙන් කාටවත් කරදර නොකර හීන වලට යන මිනිස්සුන්ට සබාදහම ආශිර්වාද කරනවා කියලා. ඇත්තටම මට ඉන්නේ මොන ග්‍රහයද කියලා මං අදටවත් දන්නේ නැහැ. කපුටන්ට විතරක් නෙවෙයි බඩගින්නේ ඉන්න ඕනම සතෙක්ට කැම ටිකක් දෙන්නේ එයාලට උයාගෙන කන්නත් බෑ කාගෙන්වත් ඉල්ලගෙන කන්නත් බැරි නිසා. බඩගින්නේ ඉන්න සතෙක්ගේ කුසගින්නක් නිවන එක ආත්ම ගානක් වාට පින් සිද්ධ වෙන දෙයක් බව ඔයා දන්නවද?